එන්න නංගි. වරින් බං වරින්. මේ ඔන්නතර බංකුවක් ඇති හරි පොඩ්ඩක් අරන් ඉඳගනින් බං මට මේ තුනටි අමාරුවත් එක්ක සනීපලා නැගිටින්න බෑ බං. මට මේ කොස් ටිකක් හම්බුණා මේ අපේ දූ වෙනකොට උදේ කොස් ටිකක් අරන් ඇවිල්ලා තිබුණා. ඉතින් කොහොමද අනේ දැන් ලෙඩ හොඳයි නංගි. දැන් ගොඩාක් දුරට මගේ ලෙඩ හොඳයි. අපේ දූ ඉතින් ලේලි වුණත් මට දුවෙක් වගේනේ බං නංගි. මේ පොඩක් කොන්දේ අමාරු තියෙනවා බං නංගි. ඒක තමයි අමාරුම දේ. රැට නිදා ගන්න බෑ පෙරලෙන්න. හරි අමාරුයි. ඒක නම් ඇත්තක්. ඒ අරුණාම ඉතින් මගේ තිබිච්ච හිතේ තිබිච්ච බය ගොඩාක් ඉවරයි බං නංගි. දැන් ආවකෝ. Okay. උඹට කොස් ටිකක් දෙන්නේ ගෙනියන්න. උයලා දෙන්නද නෙමෙයි නැත්තම් නිකන් ටිකක් බෑග් එක දාලා දෙන්න. උඹ කොස් ටිකක් අරන් බලන්න කිව්වොත් කොයිකටත් මම ගෙනාව බෑග් එකටම කොස් ටිකක් උඹට දාලා දෙන්න. වැඩි නෑ බන්නන්ගේ. හැබැයි උඹට ඇති. මේ පොය ළඟයිනේ නංගි. උඹ යන්නේ නැතේ සිල් ගන්න. යන්න ඕනේ සිල් ගන්න යන්න ඕනේ බං. අපේ දුවගෙන් පොඩ්ඩක් අහන්න ඕනේ. අපේ මුණුපුරා පොඩි කොල්ල බලා ගන්න කොහොමද දන්නේ? ඒවත් බල්ල කරලා ඕනේ බං යන්න නැත්තම් කෙල්ලට තනියෙන් කරගන්න බෑ බං. ඒක ඇත්ත. ඉතින් කොහොමද අනේ දැන් ලෙඩ හොඳයි නංගි. දැන් ගොඩාක් දුරට මගේ ලෙඩ හොඳයි. අපේ දූ ඉතින් ලේලි වුණත් මට දුවෙක් වගේනේ බං නංගි. අනේ ඒක නම් ඇත්ත. රත්තරන් වලට ලේලි කෙනෙක් නම් හම්බුණා. කෑම කෙනාටම හම්බෙන්නේ නෑ නේ උඹට කියන්න අක්කේ. ලේලි කෙනෙක් කියලා කියන්නේ ගෙදරකට එන අමුත්තෙක්. අපි ආව අමුත්තෙක් විදිහට පිළිගත්තොත් තමයි ප්‍රශ්න තියෙන්නේ. තමන්ගේම දුවෙක් වගේ අපිට පුළුවන් නම් ඒ දරුවල සලකන්න ප්‍රශ්නයක් නෑ. අපි ඉවසන්න ඕනේ. අපි වැඩි හිටියෝනේ. අත්දැකීම් බහුල අපිට බැරි නම් ඉවසන්න. ජීවිතේ පටන් ගන්න අඩිය තියෙන ඒ දරුවන්ට කොහෙද ඉවසීමක්? ඔන්න ඕක තේරුම් ගන්න නෑනේ මේ අපේ නම්මඩිලා. ඔබට කියන්නේ නංගි විනේ ලේලිලා ඉන්නවනේ බන් නැන්දම් වලට වෙනස්කම් කරන්නේ. එහෙම නැත්තම් නැන්දම් වෙනස්කම් කරනවා ලේලිට. නැත්තම් ලේලි වෙනස්කම් කරනවා නැන්දම්මට. ඒ අතින් මම පින් කරලා තියෙනවා. අපේ ලේලි නම් මම දන්නේ මගේ පුතාටත් වැඩිය මම ආදරය කරන්නේ මගේ ලේලිට. ඒක මන් දන්නේ පෙර සසරේ බැඳීමක්ද කියලා පුදුම බැඳීමක් බං. එයාට ලේලික් වගේ සලකනවලු, මෙයාට දුවෙක් වගේ සලකනවලු. අම්මගේ දුව ලේලිලු. ඔය වගේ ප්‍රශ්න ගොඩක් මම ඕඩුවට ගන්නෑ බං. ලේලිගේ ಗುಣ කියනකොට බුදු අම්මෝ අපේ දුවගේ ඇස් පුපුරු ගහනවා. කියලා වැඩක් නෑ බං. එනවත් දන්නේ මම මේ බැලුවේ ඒකයි. හිටපු ගමන් එන්නේ. කොලයක්වත් දෙන්නේ නෑම. හොරල්ලන්නේ නෝරල්ල. අපරාධ කියන්න බෑ නංග ඔබටත් හැබැයි හොඳ ලේලියෙක් ඉන්නවා. උඹත් ඉතින් කලබලකාර කෙනෙක් නෙමෙයිනේ. අපි මේවා කොහෙ ගෙනියන්නද බං? පොඩි ගහගෙන අපි යන්නද අපේ දරුවන්ටනේ. ඒ දරුවෝ එන්නේ අපේ ගෙදරට විශ්වාස කරලා. ඒ දරුවෝට අපි වෙනස්කම් කරාම හරිද බං? ඒවා අපිට හිත රිදුවාම අපිට යනවා බං. ඒක දන්නේ නැහැ මිනිස්සු. මේ ඒකෙන් මේ කිව්වනේ ඔබට ඒකක් බොන. ඇයි? සීනි නොදාත ඒකක් බියම් බං. සීනි කාලා. සීනි කාත් එකක් හදන්න. එපා. එහෙනම් කෙසෙල් ගෙඩියක් අහන්න. මට ඉතින් ගෙදරට මුකුත් නොදී යවන්න බෑනේ. මේ කෙසෙල් ගෙඩියක් අහන්න කඩාගෙන. වැඩි දෙයක් නෑ බං මේ බිස්කට් තියෙනවා මේ. බිස්කට් එක කෙසෙල් ගෙඩියක් අහන් වතුර ටිකක් හරි බීලා ඵලයක්. නැත්තම් මගේ හිතට හරි නෑ ඔන්න එතකොට. මේ ඔන්න ඔහොමයි බං අපේ ලේලිලා. උඹටත් ඉතින් අපරාධ කියන්න බෑ. උඹේ හිත හොඳ එකීනේ. උඹටත් ඉතින් හොඳ ලේලි කෙනෙක් හම්බලා නේ. ලේලි නපුරුණත් උඹ නපුරු නෑ. එතකොට ඒක ප්‍රශ්නයක් නොවේ. අයන් ලේසි බං. අපේ ලොකු එකේ ඩෝන් යනවා බං. ලේලි ගැන කියනකොට හොඳක් කියනවා. එහෙනම් මං කියන්නේ නෑනේ. ඕකේ ඉන්න වෙලාවකට මං ලේලිගේ ගැන වගක් කතා කරන්නේ නෑ.
හොඳ කියන්නේ නෑ නරක කියන්නේ නෑ මම මගේ පාරුවේ නේ ඇහුවත් කියන්නේ යනවද ඈ එනවා ඔබ ගිහිල්ලා ඔය නංගි මන් ඉක්මනින් දඩබඩ ගාලා උයාගෙන හරි ඔබ ගිහිල්ලා ආ මේ උඹට කරපින් චෝල් නම් අර පිටිපස්ස ගය ඇති කඩාගෙන ඵලයන් පාත් කරලා තියෙනවා